රුධිරය කැටි ගැසීම පාලනය කිරීමටද යොදා ගන්නවා. ඒකේ පාත්‍ර සහ කඳ ලේ සාහිත්‍ය පාචනය වැළැක්වීමටද උදරයේ වන අල්සර් ලේ ගැලීම් හෝ ශරීරයේ ඇතිවන අර්ශස් නැත්නම් පයිල් සුව කිරීමට මේ ශාකය යොදා ගන්නවා. මේ ශාකයේ පාත්‍රවල වාෂ්පශීලී විශල්‍යකරණී තෙල් අඩංගු වෙනවා. වගේම කුමරින් රසායනික ද්‍රව්‍ය සිනියෝල් ඇල්ෆා වැනි බොහෝ රසායනික ද්‍රව්‍ය නිපද වෙනවා. ඊට අමතරව විටමින් C සහ කැරෝටින්ද මේ ශාකයේ අඩංගුයි. ඔයාලට පුළුවන් ඔයාලගේ නිවසේ කාට හෝ අර්ශස් සමානව තියෙනවා නම් මේ විශල්‍යකරණී කොළ 3-4ක් තලලා මිරිකලා එයින් ලැබෙන යූෂ තේහඳි දෙකක් ඉස්වට බොන්න. ඒ කියන්නේ උදේ කෑමට පැය දෙකකට කලින්. මොකද ඒ දිරවල ඉවර පස්සේ තමයි උදේ ආහාරය අනිවාර්යෙන් ගත යුත්තේ. ඒ වගේම අර්ශස් රෝගී අවුරුදු 7-8 පරණයි නම් මේ හිත ක්‍රමයේ දවස් 14ක් කරගෙන යන්න ඕන. ඒ කරන කාලය තුලදී කුකුල් මස් මිත්‍ර බෙදපු මාළු වගේ දේවල් අනිවාර්යෙන් ඔබේ ආහාර වේලේ ඒවත් කළ යුතුමයි. ඒ වගේම ඔයාලට විශේෂයෙන්ම මතක් කරනවා මේ විදිහට දවස් 3කට විතර පසුව ඔයාලගේ මල ద్వාරයෙන් වෙනදට වඩා රුධිරය අධිකව ගලා යාමක් සිදු වෙයි. ඒත් කිසිසේත්ම බිය විය යුතු නැහැ. ඔයාලා දිගටම දවස් 7ක් හෝ දවස් 14ක්